අපි ඉන්නේ ආලෝකයේ chapter 4 එකේ. මේකේ topic එක තමයි මිනිස් ඇස. පළවෙනි chapters තුන මම හිතන්නේ ඕගොල්ලන්ට අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඇති. පළවෙනි එක අපි කතා කරේ ආලෝක වර්ධනය සම්බන්ධ මූලික සිද්ධාන්ත. ඊට පස්සේ අපි කතා කරා ප්‍රිස්ම තුලින් වර්ධනය. ඊට පස්සේ අංක 3 විදිහට අපි කතා කරා කාච තුලින් සිදුවන වර්ධනය. මේක අංක 4 chapter එක මිනිස් ඇස. මේක ඇත්තටම කාච තුලින් සිදුවන වර්ධනය එක්තරා කොටසක් විදිහට සලකන්නත් පුළුවන්. නමුත් අපි වෙනම කතා කරනවා. ඔයගොල්ලෝ මාතෘකාව ලියාගන්න මිනිස් ඇස. මිනිස් ඇස කියන්නේ ඇත්තටම ඉතාම සංකීර්ණ ප්‍රකාශ උපකරණයක්. නමුත් අපි මේ යුනිට් එකේදී භෞතික විද්‍යාව යටතේදී ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මිනිස් ඇස සම්බන්ධ දෝෂ පිළිබඳව. ඒකිනුත් අපි මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ දූර දෘෂ්ටිකත්වය සහ විදුර දෘෂ්ටිකත්වයට. ඊට අමතරව අපිට තියෙනවා වෘද්ධ දෘෂ්ටිකත්වය. එහෙම නැත්නම් 40 ඇඳිරි කියලා ඕගොල්ලෝ කියන්නේ. අන්නේ රෝගී තත්ත්වය සහ විෂම දෘෂ්ටිකත්වය. ඒ වගේ හතරක් විතර අපිට තියෙනවා. නමුත් අර අන්තිමට කිව්ව දෙකේ 40 ඇඳිරිය සහ විෂම දෘෂ්ටිකත්වය පිළිබඳව අපි ගැඹුරින් කතා කරන්නේ නැහැ. නිකන් දැනගන්න ඕගොල්ලෝ නම් ටික කියනවා. නමුත් අපි දූර දෘෂ්ටිකත්වය සහ අවිදුර දෘෂ්ටිකත්වය පිළිබඳ සැලකිය තරම් දේවල් මෙතනදී කතා කරනවා. මුලින්ම අපි මෙහෙම කරමු. ඔගොල්ලෝ පොයින්ට් ෆෝම් එකෙන් ලියා ගන්න. පළවෙනි එක මිනිස් ඇස යනු සංකීර්ණ ප්‍රකාශ උපකරණයකි. මිනිස් ඇස යනු සංකීර්ණ ප්‍රකාශ උපකරණයකි. සහ මට කියන්න අමතක වුණා අපි මේ මිනිස් ඇසේ බයොලොජිකල් පැත්ත එහෙම ගැඹුරට කතා කරන්නේ නැහැ. දෝෂ පිළිබඳ තමයි මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ. පළවෙනි පොයින්ට් එක මිනිස් ඇස යනු සංකීර්ණ ප්‍රකාශ උපකරණයකි. ඊළඟ එක ලියන්න. යම්කිසි වස්තුවක් මගින් නිකුත් කරන ආලෝක කිරණ අක්ෂි කාචය මගින් වර්ධනය වී දෘෂ්ටි විතානය මත පතිත වීම නිසා එහෙම නැත්නම් වඩා හොඳයි කිව්වනම් දෘෂ්ටි විතානය මත නාභිගත වීම නිසා ප්‍රතිබිම්බයක් නිර්මාණය වීම සිදුවේ. ඊට පස්සේ පොයින්ට් එක ලියන්න. මෙලෙස නිර්මාණය වන ප්‍රතිබිම්බය යටි කුරුවන අතර මොලේ මගින් එය උඩුකුරු ලෙස සංවේදනය කරයි. ඊළඟ පොයින්ට් එක. සාමාන්‍යයෙන් අපි කියනවා නිරෝගී පුද්ගලයෙක්ට දකින්න පුළුවන් දුරම ලක්ෂ්‍ය අනන්තය. ඒකට අපි විශේෂ නමක් දෙනවා මේ යුනිට් එකේදී විදුර ලක්ෂ්‍ය. නිරෝගී ඇසකට දකින්න පුළුවන් දුරම ලක්ෂ්‍යයට අපි කියනවා අනන්තය කියලා. එහෙම නැත්නම් විදුර ලක්ෂ්‍ය. මෙහෙම ලියන්න. නිරෝගී පුද්ගලයෙකුට දැකිය හැකි දුරම ලක්ෂ්‍ය අනන්තය වන අතර ඒ විදුර ලක්ෂ්‍ය ලෙස හඳුන්වයි. විදුර ලක්ෂ්‍ය. ඊළඟ පොයින්ට් එක. නිරෝගී පුද්ගලයෙකුට
විඩාවකින් තොරව විඩාවකින් තොරව නිරෝගී පුද්ගලයෙකුට විඩාවකින් තොරව දැකිය හැකි ළඟම ලක්ෂය දැකිය හැකි ළඟම ලක්ෂය අවිදුර ලක්ෂය වන අතර දැකිය හැකි ළඟම ලක්ෂය අවිදුර ලක්ෂය වන අතර දැකිය හැකි ළඟම ලක්ෂය අවිදුර ලක්ෂය වන අතර අක්ෂි කාචයේ සිට අවිදුර ලක්ෂයට ඇති දුර අක්ෂි කාචයේ සිට අවිදුර ලක්ෂයට ඇති දුර අක්ෂි කාචයේ සිට අවිදුර ලක්ෂයට ඇති දුර විෂද දෘෂ්ටියේ අවම දුර ලෙස හඳුන්වයි. විෂද දෘෂ්ටියේ අවම දුර ලෙස හඳුන්වයි. විෂද දෘෂ්ටියේ අවම දුර ලෙස හඳුන්වයි. අපි කිව්වා නිරෝගී පුද්ගලයෙකුට දකින්න පුළුවන් දුරම ලක්ෂය අනන්තය කියලා. ඒකට අපි විශේෂ නමක් දුන්නා විදුර ලක්ෂය. ඊට පස්සේ අපි කිව්වා නිරෝගී පුද්ගලයෙක්ට විඩාවකින් තොරව දකින්න පුළුවන් ළඟම ලක්ෂය අවිදුර ලක්ෂය. නේද? දැන් අවිදුර ලක්ෂය සාමාන්‍යයෙන් අපි කියනවා සෙන්ටිමීටර් 25ක් විතර. අක්ෂය කාචේ ඉඳලා සෙන්ටිමීටර් 25ක් විතර. හැබැයි ඕගොල්ලන්ට හිතා ඉතින් ඊට වඩා අඩු දුරවල් වලින් තියෙන වස්තුත් අපිට දකින්න පුළුවන් නේ. හැබැයි අපි කියනවා ඒ වෙලාවේ ඇස විඩාවටපත් වෙනවා. එතකොට අවිදුර ලක්ෂය කියලා කියන්නේ විඩාවකින් තොරව අපිට බලන්න පුළුවන්. අපිට කියන්නේ නිරෝගී පුද්ගලයෙකුට දකින්න පුළුවන් ළඟම ලක්ෂය අවිදුර ලක්ෂය. එතකොට අක්ෂි කාචේ ඉඳලා එන්න ඒ අවිදුර ලක්ෂයට තියෙන දුරට අපි කියනවා විෂද දෘෂ්ටියේ අවම දුර කියලා. විෂද දෘෂ්ටියේ අවම දුර. මෙන්න මේ ටික වැදගත්. අපි තව පොයින්ට් එකක් ලියලා තියමු කෝකටත්. නිරෝගී පුද්ගලයෙකුගේ විෂද දෘෂ්ටියේ අවම දුර නිරෝගී පුද්ගලයෙකුගේ විෂද දෘෂ්ටියේ අවම දුර ආසන්නව කියනවා සෙන්ටිමීටර් 25ක් විතර. සෙන්ටිමීටර් 25ක් පමණ වේ. නිරෝගී පුද්ගලයෙකුගේ විෂද දෘෂ්ටියේ අවම දුර ආසන්නව සෙන්ටිමීටර් 25ක් පමණ වේ. ආසන්නව සෙන්ටිමීටර් 25ක් පමණ වේ. පැහැදිලිද? එතකොට අපිට මෙන්න මේ වගේ අපි හිතමු මේ නිරෝගී ඇසක් කියලා අනන්තය දකින්න පුළුවන් නම් අනන්තයේ සිට එන ආලෝක කිරණ අපි කියනවා එකිනෙකට සමාන්තරයි. එතකොට මෙහෙම එන ආලෝක කිරණ දෘෂ්ටි විතානයේ මත පතිත වීම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් නාභිගත වීම සිද්ධ වෙනවා. එතකොට අපි කියනවා මේ කිරණ එන්නේ අනන්තයේ ඉඳලා එතකොට මේ වෙලාවේදී වස්තු තියෙන්නේ අනන්තයේ. අපි එතෙන්ද කියනවා විදුර ලක්ෂය. එතකොට වස්තු අනන්තයේ තියෙන හින්දා වස්තු දුර කියන එක නම් මේ වෙලාවේදී අපිට කියන්න පුළුවන් අනන්තයයි කියලා. මේ බලන්න. අක්ෂිකාචයේ වර්ධනයෙන් පස්සේ ආලෝක කිරණ නාභිගත වෙනවා දෘෂ්ටි විතානයට. එහෙනම් මෙන්න මේ දුර අපිට කිව්ව හැකි ප්‍රතිබිම්බ දුර කියලා. පැහැදිලිද? එතකොට මේ අපි අඳුරගත්තේ විදුර ලක්ෂය කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අවිදුර ලක්ෂය. මේ වගේ නිරෝගී ඇසක් සලකවුවොත් අවිදුර ලක්ෂය කියලා සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකු අපි කිව්වේ සෙන්ටිමීටර් 25ක් විතර. එතකොට සෙන්ටිමීටර් 25ක ඉඳන් එන ආලෝක කිරණ අක්ෂිකාචයේ වර්ධනයෙන් පස්සේ දෘෂ්ටි විතානයේ මත නාභිගත වීම සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ. එතකොට මෙන්න මේ දුරට සාමාන්‍යයෙන් අපි කැපිටල් D ගමු. ආසන්නව සෙන්ටිමීටර් 25ක් විතර. ප්‍රතිබිම්බය හැදෙන දුර වෙනස් වුන්නේ නැහැ. හැබැයි කාචයේ නාභි දුර වෙනස් වෙනවා. ඒකනේ ඇත්තටම මේ ප්‍රතිබිම්බ දුර නියතව තියාගන්න පුළුවන් වෙන්නේ. නේද? දැන් අපි දන්නවා කාච සූත්‍රයේ සම්බන්ධතාවය තියෙන්නේ වස්තු දුර, ප්‍රතිබිම්බ දුර සහ කාචයේ නාභිය දුර. එතකොට එක්කෙනෙක් වෙනස් වෙලා තව එක්කෙනෙක් නියතව තියාගන්නවා නම් තුන්වෙනි එක වෙනස් වෙන්න එපා. නේද? පැහැදිලිද මං කියන කතාව? ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි ගත්තොත් එකයට v ඍණ, එකයට u සමාන, එකයට f. එතකොට දැන් ප්‍රතිබිම්බ දුර කියන එක නා නියතව තියාගෙන. එහෙනම් මෙයා නියත විද්දී මේ දෙන්නගෙන් තව කෙනෙක් වෙනස් වෙනවා නම් ඊට අනුරූපව ඉතුරු කෙනත් වෙනස් විය යුතුයි. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා දැන් v කියන එක නා නියතව තියාගෙන වස්තු දුර කියන එක නා අනන්තයේ ඉඳන් සෙන්ටිමීටර් 25කට ගෙනාවහම වෙනස් වෙන්නේ කවුද? කාචයේ නාභි දුර. ඒක වෙනස් වෙනවයි කියලා පෙන්눔 කරන්න මම මෙතන f1 කියලා ගන්නම්. මෙතන f2 කියලා ගන්නම්. නේද? නාභි දුර වෙනස් වෙනවා.
එතකොට මෙන්න මේ පොයින්ට් එකට ඇහැට විඩාවකින් තොරව දකින්න පුළුවන් ළඟම පොයින්ට් එකට අපි කියනවා අවිදුර ලක්ෂය. අවිදුර ලක්ෂය. පැහැදිලිද? මේක පොඩි නෝට් එකක් දාගෙන තියාගන්න. මේ දෙක. ඊළඟට අපිට වැදගත් මාතෘකාවක් තියෙනවා කතා කරන්න. ඔයගොල්ලෝ මාතෘකාව ලියාගන්න දෘෂ්ටි කෝණය. දෘෂ්ටි කෝණය. අපි දෘෂ්ටි කෝණය කියලා කියන්නේ යම් වස්තුවක් මගින් නිකුත් කරන ආලෝක කිරණ ඇසේ ආපාතනය කරන කෝණයට මූලික වශයෙන් ඇසේ ආපාතනය කරන කෝණය. එතකොට දෘෂ්ටි කෝණය කියන එක නම් මූලික වශයෙන් කරුණු දෙකක් මත රඳා පවතිනවා. මේ බලන්න. මම ලියන්නම් මෙහෙම. දෘෂ්ටි කෝණය සාධක දෙකක් මත රඳා පවතිනවා. සාධක දෙකක් මත රඳා පවතී. පළවෙනි එක අපිට කියන්න පුළුවන් වස්තුවේ විශාලත්වය. වස්තුවේ විශාලත්වය. වස්තුවේ විශාලත්වය. අංක 2 විදිහට අපිට කියන්න පුළුවන්. අක්ෂි කාචේ ඉඳලා වස්තුවට තියෙන දුර සරලව ලියමු අපි ඇසේ සිට වස්තුවට ඇති දුර කියලා. ඇසේ සිට වස්තුවට ඇති දුර. මේක තේරුණාද ඔයගොල්ලන්ට? මේ බලන්න තේරුන්නේ නැත්තම්. දැන් උදාහරණයක් විදියට අපි මෙහෙම ඇහැ කැන්දොත් එහෙම මම මූලික වශයෙන් සලකනවා. ඒ කියන්නේ පළවෙනි කරුණ වස්තුවේ විශාලත්වය මත දෘෂ්ටි කෝණය රඳාපවතිනවා කියලා කියන එක පෙන්වන්න මෙන්න මේ වගේ වස්තු සලකනවා. මේ බලන්න. අපි තව ටිකක් එහයින් අඳිමු. දැන් ඔයාලට තේරෙනවා මෙන්න මේ වස්තුව මගේ මම මේ නිල් පාට ඊතලකින් මාක් කරන ප්‍රමාණයක දෘෂ්ටි කෝණයක් ඇති කරා. ඊට පස්සේ අපි මේ වස්තුවේ පිහිටීම වෙනස් කරන්නේ නැතුව වස්තුවේ විශාලත්වය වෙනස් කරමු. මම ඒ කළු පාටින් අඳින්නම්. වස්තුවේ පිහිටීම වෙනස් කරේ නැහැ. නමුත් වස්තුවේ විශාලත්වය වෙනස් කරා. දැන් මේකෙන් එන ආලෝක කිරණයක් සැලකපුවාම ඔයගොල්ලන්ට තේරෙනවද? එන්න ඒ ආලෝක කිරණය මගින් ආපතනය කරන කෝණය. එක නම් චුට්ටක් ඇද වුණා. කලින් අවස්ථාවට වඩා වැඩි. ඒ කියන්නේ අක්ෂි කාචේ ඉඳලා එකම දුරකින් තියෙන වෙනස් විශාලත්ව වලින් යුත් වස්තු දෙකක් සලකපුවාම විශාලත්වයෙන් වැඩි වස්තුව මගින් ඇසේ ආපතනය කරන කෝණය වැඩි. පැහැදිලිද? හා. ඊට පස්සේ දෙවෙනි කරුණ ගැන සලකමු. ඇසේ සිට වස්තුවට ඇති දුර. ඒක මම මෙතන අඳින්නම්. මේ බලන්නකෝ. මෙහෙම ඇසක් සලකනවා. මේක තමයි අක්ෂි කාචය. එතකොට පළවෙනි අවස්ථාවේදී මෙන්න මෙච්චර දුරකින් වස්තුව තියෙනවා. දැන් මේකෙන් නිකුත් කරන ආලෝක කිරණයක් ගත්තොත් එහෙම මම මේ නිල් පාටින් අදින ඊතලයේ ප්‍රමාණයට දෘෂ්ටි කෝණයක් නිර්මාණය කරනවා.
දැන් මම මොකද කරන්නේ? මේ විශාලත්වයෙන් යුතු වස්තුවම ඇසේ සිට ඊට වඩා අඩු දුරකට අරගෙන එනවා. එකම වස්තුව, එකම විශාලත්වයෙන් යුතු වස්තුව. දැන් මොකද කරන්නේ? මෙන්න මේ වස්තුව මගින් නිකුත් කරන ආලෝක කිරණයක් හින්දා බලන්න. ඇසේ ආපාතනය කරන කෝණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. පැහැදිලිද? ඇසේ ආපාතනය කරන කෝණය වැඩි වෙනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් වස්තුවේ විශාලත්වය මත සහ ඇසේ සිට වස්තුවට ඇති දුර කියන සාධක දෙක මත දෘෂ්ටි කෝණය කියන එක රඳා පවතිනවා. දෘෂ්ටි කෝණය. මේක අපිට වැදගත්. මොකද අපි තව ටිකකින් කතා කරන ප්‍රකාශ උපකරණ ගැන ඒක ගැන කතා කරද්දී කෝණික විශාලනය වගේ දේවල් අධ්‍යයනය කරන්න අපිට දෘෂ්ටි කෝණය වැදගත් වෙනවා. මේක ඔයගොල්ලෝ ඇඳලා තියාගන්න. මුලින්ම මේ ටික ලියා ගන්න අවශ්‍ය නම් රූප දෙකක් ඇඳ ගන්න. අවශ්‍ය නම් රූප දෙකක් ඇඳ ගන්න. මේකත් ඇඳ ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මාතෘකාව ලියා ගන්න දෘෂ්ටි දෝෂ. දෘෂ්ටි දෝෂ. දෘෂ්ටි දෝෂ. ඇත්තටම දෘෂ්ටි දෝෂ ගැන අපි කතා කරද්දී අපිට මූලික වශයෙන් අධ්‍යයනය කරන්න තියෙන දෘෂ්ටි දෝෂ දෙකක් ගැන. පළවෙනි එක තමයි අපි කතා කරන අවිදුර දෘෂ්ටිකත්වය. ඊළඟ එක තමයි අපි කතා කරන දූර දෘෂ්ටිකත්වය. දූර දෘෂ්ටිකත්වය. ඊට පස්සේ අතර මේ දෙකේ ඔයගොල්ලෝ නම් දැනගන්න. විශාල දෘෂ්ටිකත්වය. අනිත් එක තමයි අපි කතා කරන මේකට අපි සාමාන්‍යයෙන් කියන්නේ 40 ඇන්දිරිය කියලා. මේ ටික ඔයගොල්ලෝ ලිස්ට් එකක් වශයෙන් ලියා ගන්න. මෙන්න මේ දෙන්න තමයි අපි අධ්‍යයනය කරන්නේ. අවිදුර දෘෂ්ටිකත්වය සහ දුර දෘෂ්ටිකත්වය. අතර මේ 40 ඇන්දිරිය කියන්නේ සාමාන්‍යයෙන් පොදු වශයෙන් අවුරුදු 40 45 පැන්නාම මිනිස්සුන්ට ඇති වෙන හින්දා. ඒකට ප්‍රධාන වශයෙන් බලපාන ඔය අක්ෂි ගෝලයේ විශ්කම්භය වෙනස් වීම වගේ කාරණා. ඊට අමතරව මෙන්න මෙයා විෂම දෘෂ්ටිකත්වයේ තියෙන කට්ටියට සමහරට ඕගොල්ලොන්ටත් එහෙම වෙන්න ඇති. 2D අවකාශයක 3D ෆොටෝ එකක් වගේ යනදොත් එහෙම මේක බලන්න ටිකක් අමාරුයි. නේද? ඇත්තටම විෂම දෘෂ්ටිකත්වයට විවිධ හේතු බලපානවා. අක්ෂි ගෝලයේ ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ජානමය දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලොන්ගේ සමහර විට අර ස්නායු වගේ ඇත්තටම මේක ප්‍රොසෙස් කරන්නේ නේද? ඉමේජ් එක ප්‍රොසෙස් කරන්නේ. එතකොට ඒ වල තියෙන යම්කිසි දෝෂ වෙන්න පුළුවන්. මූලික වශයෙන් ජාන ප්‍රශ්නයක් නැහැ. ඒවත් එක්ක අපිට ඉන්න පුළුවන්. පැහැදිලිද? ඒවත් එක්ක අපිට එහෙම ඉන්න පුළුවන්. අවුලක් නැහැ. එතකොට අවිදුර දෘෂ්ටිකත්වය සහ දුර දෘෂ්ටිකත්වය නම් මූලික වශයෙන් අපි නේද? කාච පළඳිනවා. කන්නඩි දානවා. අපි මුලින්ම කතා කරමු අවිදුර දෘෂ්ටිකත්වය පිළිබඳව. අවිදුර දෘෂ්ටිකත්වය. අවිදුර දෘෂ්ටිකත්වය. ඇත්තට මේ අවිදුර කියන්නේ ළඟනේ. අවිදුර දෘෂ්ටිකත්වය. ඒතර ළඟ පේනවා කියන එකේ ඒ ස්ටේට්මන්ට් එක ඇතුලේ හැංගිලා තියෙනවා දුර පේන්නේ නැහැ කියන එක. නේද? අපි ඒකින්ද ලියලා තියමු දුර නොපෙනීම.
දුර නොපෙනීම. එතකොට අවිදුර දෘෂ්ටිකත්වයේදී වෙන්නේ අවිදුර දෘෂ්ටිකත්වයේ තියෙන අයට දකින්න පුළුවන් උපරිම දුරක් තියෙනවා. අපි දන්නවා සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ගේ ඇසකට අනන්තය දකින්න පුළුවන්. සෛද්ධාන්තිකව නේද? අනන්තයේ ඉඳන් එන ආලෝක කිරණ දෘෂ්ටි විතානයේ මත නියමිත පරිදි නාභිගත වෙනවා. අවුලක් නැහැ. එතකොට මේ අවිදුර දෘෂ්ටිකත්වයේ තියෙන අයට සාමාන්‍යයෙන් දුර පේනවා අඩුයි. ඒකට හේතුව තමයි මෙන්න මේක. දැන් අපි නිරෝගී ඇසක් ගත්තොත් මේ බලන්න. අනන්තයේ ඉඳන් එහෙම නැත්නම් එකිනෙකට සමාන්තර ආලෝක කදම්බයක් ආවොත් එහෙම දෘෂ්ටි විතානයේ මත નિયમિત පරිදි නාභිගත වීම සිද්ධ වෙනවා. මේක අපි කියනවා නිරෝගී ඇසක්. ඊට පස්සේ අපි අවිදුර දෘෂ්ටිකත්වයේ තියෙන ඇසක් සැලකුවොත් එහෙම අනන්තයේ ඉඳන් එන ආලෝක කිරණ මොකද වෙන්නේ? මෙන්න මේ දෘෂ්ටි විතානයට කලින් නාභිගත වීම සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ. පැහැදිලිද? කලින් නාභිගත වීම සිද්ධ වෙනවා. මේකට පිළියමක් වශයෙන් දැන් ඕගොල්ලන්ට තේරෙනවා ආලෝක කිරණ වැඩියෙන් අபிසරණය වෙලා නේද? වැඩියෙන් අபிසරණය වෙලා. එහෙනම් මොකද කරන්න ඕනේ? මෙන්න මේ අபிසරණය වෙලා තියෙන කොටස નિયમિત පරිදි අපසරණය කරලා දෘෂ්ටි විතානයේ මත නාභිගත කළ යුතුයි. එහෙනම් අපසාරී කාච තමයි මේ අවස්ථාවේ අපි පාවිච්චි කරන්නේ. මේක රෝගී අවස්ථාව. මේකට පිළියමක් වශයෙන් අපි අපසාරී කාච එහෙම නැත්නම් අවතල කාච පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ. අවතල කාචයක් අපි පාවිච්චි කරොත් එහෙම අනන්තයේ ඉඳන් එන ආලෝක කිරණ එතකොට මෙයා අපසරණය කරලා දෙනවා අවශ්‍ය මට්ටමට. ඊට පස්සේ નિયમિત පරිදි දෘෂ්ටි විතානයේ මත ආලෝක කිරණ නාභිගත වීම සිද්ධ වෙනවා. දැන් මේ අපසරණය වුණු ටික අපසරණය වුණු කිරණය අපි ආපස්සට දික් කරොත් එහෙම ඕගොල්ලන්ට තේරෙනවා අතාත්වික ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙනවා. මෙන්න මේ වගේ. ඇත්තට මේ තමයි රෝගී පුද්ගලයාට පෙනෙන දුරම ලක්ෂය. කාචය මගින් මොකද කරේ? අනන්තයේ ඉඳන් එන ආලෝක කිරණ මෙන්න මේ දෝෂ සහගත ඇසක් සහිත පුද්ගලයාට පෙනෙන දුරම ලක්ෂය නාභිගත කරලා දුන්නා. ඒක තමයි කාචය කරේ. තේරුණාද ඕගොල්ලන්ට කීප එක? ඒ කියන්නේ අනන්තයේ ඉඳන් එන ආලෝක කිරණ තියෙනවනේ. එතකොට මෙයාට ඒවා පේන්නේ නැහැ. මෙයාට පේන යම්කිසි දුරම ලක්ෂයක් තියෙනවා. අන්න අනන්තයේ ඉඳන් එන ආලෝක කිරණ මෙන්න මේ පුද්ගලයාට පේන දුරම ලක්ෂය නාභිගත කරලා දෙනවා. කවුද එහෙම කරන්නේ? කාචය. එතකොට ඔයගොල්ලන්ට එකපාරට තේරෙන්නේ නැති වෙයි දැන් මෙතනත් ප්‍රතිබිම්බයක් හැදෙනවා මෙතනත් ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඒ ඇයි? ඇයි එහෙම වෙන්නේ? දැන් මෙතන හැදෙන ප්‍රතිබිම්බය ඔයගොල්ලෝ මෙහෙම හිතන්නකෝ. මුලින්ම අනන්තයේ ඉඳන් එන ආලෝක කිරණ පතනය වීම සිද්ධ වෙන්නේ කාචය මත. එතකොට කාචයේ වර්ධනයේ හින්දා තමයි මෙන්න මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ. පැහැදිලිද කතාව? එතකොට මේක තමයි මෙන්න මේ රෝගී ඇසට පෙනෙන දුරම ලක්ෂය. දැන් එයා වස්තුව විදිහට දැකලා මෙයා નિયમિત පරිදි ප්‍රතිබිම්බය නිර්මාණය කරගන්නවා එයාගේ දෘෂ්ටි විතානයේ මත. පැහැදිලි නේද? එතකොට අවසානයේදී වර්ධනය වෙලා ප්‍රතිබිම්බයේ දෘෂ්ටි විතානයේ මත නාභිගත කරන්නේ කවුද? එයාගේ ස්වභාවික කාචය. උදව් කරා කවුද? අපි පැලඳුව අපසාරී කාචය. එහෙම නැත්නම් අවතල කාචය. පැහැදිලිද මං කියන කතාව? අපි මෙහෙම ලියමු. එතකොට මේක මොකද්ද? මෙන්න මේ ලක්ෂය. ඒකත් මම මාක් කරලා තියන්නම්. රෝගියාට පෙනෙන දුරම ලක්ෂය. රෝගියාට පෙනෙන දුරම ලක්ෂය. ඔයගොල්ලන්ට නමින් තේරෙනව නේද? දුර නොපෙනීම කිව්වට දුර නොපෙනීම කියන්නේ යම්කිසි ලක්ෂයකට එහා පැත්තේ තියෙන වස්තුන් පේන්නේ නැහැ කියන එක. එතකොට එයාට පේන යම්කිසි දුරම ලක්ෂයක් තියෙනවා. ඒක තමයි මේ. පැහැදිලි? රෝගියාට පෙනෙන දුරම ලක්ෂය. පැහැදිලිද කතාව? එතකොට මෙතන කාච දෙකෙන්ම වර්ධනය වීම සිද්ධ වෙනවා. අපි බාහිරින් පැලඳුව කාචය සහ අපේ ස්වභාවික කාචය. ස්වභාවික කාචය. ඔගොල්ලෝ අඳින්න කලින් මෙහෙම ලියන්න. අපේ මාතෘකාව අවිදුර දෘෂ්ටිකත්වය. අඳින්න කලින් මෙහෙම ලියන්න. ඊතා දුර සිට පැමිණෙන ආලෝක කිරණ. ඊතා දුර සිට පැමිණෙන ආලෝක කිරණ. ඊතා දුර සිට පැමිණෙන ආලෝක කිරණ. අක්ෂි කාචයේ වර්තනයෙන් පසු අක්ෂි කාචයේ වර්තනයෙන් පසු දෘෂ්ටි විතානයට ඉදිරියෙන් නාභිගත වීම. මේ බලන්න. දෘෂ්ටි විතානයට ඉදිරියෙන් නාභිගත වීම.
දෘෂ්ටි විතානයට ඉදිරියෙන් නාභිගත වීම මෙහිදී සිදුවේ. දෘෂ්ටි විතානයට ඉදිරියෙන් නාභිගත වීම මෙහිදී සිදුවේ. දැන් සමාන්තර වෙන ආලෝක කිරණ මෙයාගේ හරියට නාභිගත වෙන්න බෑ. ඒක දෘෂ්ටි විතානයේ නේද? දැන් කාචේ ඉඳලා දෘෂ්ටි විතානයට තියෙන දුර තමයි අපිට නාභිය දුර විදියට සලකන්න වෙන්නේ. මොකද අපි දන්නවා උත්තල කාචයකට මෙන්න මේ වගේ සමාන්තර ආලෝක කදම්බයක් ආවොත් එහෙම එයා නාභිය හරහා ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒ ආලෝක කිරණ. ඒතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? මේකට හේතුව විදිහට අපිට ගන්න පුළුවන්. කාචයේ නාභිය දුරට වඩා දෘෂ්ටි විතානයේ එහෙම නැත්නම් දෘෂ්ටි විතානයේ නෙවෙයි අතරම අක්ෂිගෝලයේ විස්කම්භය වැඩි වීම. පැහැදිලිද? මේ ලියන්න ඊළඟ පොයින්ට් එක. මේට හේතුව ලෙස අක්ෂිකාචයේ නාභිය දුරට වඩා අක්ෂිගෝලයේ විස්කම්භය වැඩි වීම දැක්විය හැක. අක්ෂිගෝලයේ විස්කම්භය වැඩි වීම දැක්විය හැක. ඊළඟ පොයින්ට් එක. අවිදුර දෘෂ්ටිකත්වයට පිළියම් ලෙස අපසාරී කාච පැළඳීම සිදුවේ. අපසාරී එහෙම නැත්නම් අවතල කාච. අපසාරී ඇල ඉරක් අවතල කාච පැළඳීම සිදුවේ. ඒතර නියමිත අවතල කාචයක් පැළඳුවට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට ආලෝක කිරණ අපසාරී කරලා දෙනවා. ඒතර නියමිත පරිදි ආලෝක කිරණ දෘෂ්ටි විතාන මත නාභිගත වීම සිද්ධ වෙනවා. අවුලක් නැහැ. පැහැදිලිද? දැන් ඕගොල්ලෝ රූප ටික ඇඳගන්න. මෙතනින් පටන් ගන්න නිරෝගී ඇසක් සමාන්තර ආලෝක කිරණ දෘෂ්ටි විතානයේ මත නාභිගත වෙනවා. අවුලක් නැහැ. එතකොට අපිට ප්‍රශ්නේ උනේ මොකද්ද? රෝගී ඇස ගණන් දෘෂ්ටි විතානයට කලින් ආලෝක කිරණ නාභිගත වෙනවා. එතකොට ඒකට පිළියමක් වශයෙන් ආලෝක කිරණ අපසාරී කරලා දෙන්න ඕනේ. එහෙනම් අපි අවතල කාචයක් පළදිනවා. එච්චරයි කතාව. මෙතන ඉඳන් පටන් ගන්න මේ රූප තුන ඇඳගන්න. හරි. ඊට පස්සේ අපි පොඩි ගැටලුවක් හදලිමු. ඔයගොල්ලෝ මෙන්න මේ ගාන ලියාගන්න. මම බෝඩ් එකේ ලියන්නම්. අවිද්‍ර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන ඇස් ඇති පුද්ගලයෙකුට අවිද්‍ර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන ඇස් ඇති පුද්ගලයෙකුට සෙන්ටිමීටර් 300ට වඩා ඈතින් නැති වස්තු පැහැදිලිව නොපෙනේ. 300 සෙන්ටිමීටරට වඩා ඈතින් නැති වස්තු පැහැදිලිව නොපෙනේ. ඔහුට ඉතා ඈත පවතින වස්තු පැහැදිලිව දැක ගැනීමට කුමන කාච පැළඳිය යුතුද? ඔහුට ඉතා ඈත පවතින වස්තු, ඒ කියන්නේ අතරම සෙන්ටිමීටර් 300ට වඩා දුරයි කියන එක නේ ඉතා ඈත කියන්නේ. ඒ අදහසනේ ඔය කියන්නේ. ඉතා ඈත පවතින වස්තු, සෛද්ධාන්තිකව අනන්තයේ පවතින වස්තු පැහැදිලිව දැක ගැනීමට
කුමන කාච පැළඳිය යුතුද? ඒකෙම තව කොටසක් තියෙනවා. ඔහුගේ විෂද දෘෂ්ටිය අවම දුර සෙන්ටිමීටර් 25ක් නම්. ඒ කියන්නේ ළඟ පේන එකේ අවුලක් නැහැ වගේ නේද? දුර පේන එකේ තමයි මෙයාට අවුල් තියෙන්නේ. සමහර අයට එහෙම තියෙනවා, සමහර අයට ළඟ පේන්නේ නැහැ, සමහර අයට මේ දෙකම තියෙනවා. එතකොට ඒකට අදාළ નિયમિત කාච අපි පළඳින්න ඕනේ. දැන් මේ කතාවේ හැටියට නම් ළඟ පේන එකේ අවුලක් නැහැ. මොකද අපි සිද්ධාන්තයක් විදිහට කිව්වා සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුට පේන ළඟම ලක්ෂය අභිදුර ලක්ෂය ඒකට අක්ෂිකාච ඉඳලා තියෙන දුර විෂද දෘෂ්ටි අවම දුර එය ආසන්න සෙන්ටිමීටර 25ක් කියලා. හරි. ඔහුගේ විෂද දෘෂ්ටි අවම දුර සෙන්ටිමීටර 25ක් නම් කාච පැළඳි පසු විෂද දෘෂ්ටි අවම දුර සොයන්න. දැන් ඒක වෙනස් වෙනවා. කාච පැළඳි පසු විෂද දෘෂ්ටියේ අවම දුර සොයන්න. කරන්න බලන්න. කරන්න බලන්න ඉක්මනට. මේ බලන්න අපිට දීලා තියෙන දත්ත. ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා පෙනෙන උපරිම දුර සෙන්ටිමීටර් 300යි. පෙනෙන උපරිම දුර සෙන්ටිමීටර් 300යි. අපි දන්නවා අවිදුර දෘෂ්ටිගතේ නම් අවතල කාච තමයි පළඳින්න ඕනේ. අවිදුර දෘෂ්ටිගතේ නම් අවතල කාච. එතකොට ඇත්තටම මේ බලන්න. මෙන්න මේ කාචෙන් කරන්න ඕනේ අනන්තයේ සිට එන ආලෝක කිරණ. අනන්තයේ සිට එන ආලෝක කිරණ වල ප්‍රතිබිම්බයක් මෙයාට පේන දුරම ලක්ෂය හදලා දෙන්න ඕනේ. දැන් මෙයාට පේන දුරම ලක්ෂය කොච්චරද? සෙන්ටිමීටර් 300යි. සෙන්ටිමීටර් 300යි. පැහැදිලිද? එතකොට සෙන්ටිමීටර් 300කින් ප්‍රතිබිම්බේ තියෙනවා වස්තුව තියෙන්නේ කොහෙද? අනන්තයේ. එතකොට මෙයාට අනන්තයේ තියෙන වස්තුත් පේනවා. ඇයි මෙයාට පේන ළඟම ලක්ෂය අනන්තයේ තියෙන වස්තුවේ ප්‍රතිබිම්බයක් හදලා දුන්නා. කවුද? කාචය. හරි නේද? හරි. දැන් වස්තුව තියෙන්නේ අනන්තයේනේ. එතකොට වස්තු දුර කියන එක අනන්තයයි. ප්‍රතිබිම්බය කොහෙද හැදුනේ? සෙන්ටිමීටර් 300ක් දුරින්. කාචේ ඉඳලා. එතකොට මේ කාචයට අපි කාච සූත්‍රය දැම්මොත් එහෙම මේ පැත්ත අපි දන්නවා ධන කාටීසියානු ලකුණු සම්මතියට අනුව මේ පැත්ත ඍණ. එතකොට 300 කියන එක නා ධන 300යි මේ ප්‍රතිබිම්බ දුර. මේ අවතල කාචයට තමයි අපි කාච සූත්‍රය දාන්නේ. එකයට v ඍණ එකයට u සමානයි එකයට f. අපෙන් ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකද්ද? කුමන කාචද? ඒතර නාභිය දුර තමයි හොයාගන්න වෙන මැත්තේ. දැන් u කියන එක අනන්තයයි නේ. u කියන එක අනන්තයයි. v කියන එක ධන 300යි. v කියන එක ධන 300යි. u කියන එක අනන්තයයි. f කියන එක හොයමු. ඒතර මෙතන මේ පදේ නැති වෙලා යනවා. එකයට 300 කියන එක අපිට එනවා එකයට f. එහෙනම් අවසාන වශයෙන් නාභිය දුර විදියට අපිට එනවා සෙන්ටිමීටර් 300ක්.
සෙන්ටිමීටර් 300ක්. එහෙනම් අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන් මෙන්න මේ தත්ත්වය මගහැර ගන්න සෙන්ටිමීටර් 300ක නාභිදුරකින් යුත් අවතල කාචයක් පළඳින්න ඕනේ. නේද? සෙන්ටිමීටර් 300ක නාභිදුරකින් යුත් අවතල කාචයක් පළඳින්න ඕනේ. එතකොට වැඩේ හරි. ප්‍රශ්න ඉවර නෑ. තව කොටසක් තිබුණා. ඔහුගේ විෂද දෘෂ්ටියේ අවම දුර සෙන්ටිමීටර් 25යි නම් කාචයේ පැලඳි පසු විෂද දෘෂ්ටියේ අවම දුර කොච්චරද කියලා අපෙන් අහලා තියෙනවා. ඒක කොහෙද ලියන්නේ? මෙතන ලියන්නද? එතකොට කාච පැලඳීමට පෙර විෂද දෘෂ්ටියේ අවම දුර සෙන්ටිමීටර් 25යි. පැහැදිලිද? එතකොට කාච පැලඳුවට පස්සේ මොකද වෙන්න ඕනේ? කාච පැලඳුවට පස්සේ වෙන්න ඕනේ වස්තුවක් ගෙනල්ලා දැන් මේ අලුත් විෂද දෘෂ්ටියේ අවම දුරින් තිබ්බොත් එහෙනම් මොකද වෙන්න ඕනේ? සෙන්ටිමීටර් 25න් හදලා දෙන්න ඕනේ. මොකද ඒකට අවුලක් වෙන්න බෑනේ. කාච පැලඳුවට පස්සේ නේද? මොකද එක ප්‍රශ්නයකට උත්තරයක් කිව්වට පස්සේ තව ප්‍රශ්නයක් ඇති වෙන්න බෑ එහා පැත්තෙන්. එහෙනම් සෙන්ටිමීටර් 25කින් වස්තුවක් ගෙනල්ලා තිබ්බහම නෑ විෂද දෘෂ්ටියේ අවම දුරෙන් අලුත් විෂද දෘෂ්ටියේ අවම දුරෙන් වස්තුවක් ගෙනල්ලා තිබ්බහම මෙන්න මේ සෙන්ටිමීටර් 25 ප්‍රතිබිම්බය හදලා දෙන්න ඕනේ. සාමාන්‍ය විදිහටම වැඩ කරගන්න. මේ බලන්න. එතකොට 1යට v ඍණ 1යට u සමාන 1යට f දැම්මොත් එහෙම අපිට ගන්න පුළුවන්. ප්‍රතිබිම්බය හදෙන්න ඕනේ සෙන්ටිමීටර් 25. අලුත් විෂද දෘෂ්ටියේ අවම දුර අපි ගමු u කියලා. එතකොට කාචයේ නාභි දුර අපි ගත්තා 300යි නේ. කලින් හොයාගත්තනේ සෙන්ටිමීටර් 300යි. එතකොට මෙතනින් අපිට ගන්න පුළුවන් එකයට 25 ඍණ එකයට 300 සමානයි එකයට u. අපිට එනවා 300 ඍණ 25 කියන්නේ 275. වැඩි කිරීම 25 වැඩි කිරීම 300 සමානයි එකයට u. මේ කපලා දැම්මොත් එහෙම 325ව තියෙනවා 12ක් එතන 11යි. එහෙනම් අවසාන වශයෙන් අපිට ගන්න පුළුවන් 300 බෙදීම 11 විදිහට. 300 බෙදීම 11. මේක සුළු කරාම අපිට එනවා සෙන්ටිමීටර් 27.27. සෙන්ටිමීටර් 27.27. ඒකේ තේරුම තමයි දැන් මෙයාට කාචයේ පැලඳියට පස්සේ සෙන්ටිමීටර් 25කින් ප්‍රතිබිම්බය හැදෙන්න නම් වස්තුව අපි තියන්න ඕනේ 27.27 සෙන්ටිමීටර වලින්. පැහැදිලිද? ඒක තමයි දැන් මෙයාගේ නව විෂද දෘෂ්ටියේ අවම දුර. හරි. මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙන්න ඇති. මුලින්ම මෙතනින් පටන් ගන්න. රූපෙත් ඇඳ ගන්න එක වැදගත් වෙයි. ඊට පස්සේ ඉතුරු ටික හදා ගන්න. ඊට පස්සේ අපි කතා කරමු අපේ ඊළඟ දෝෂය දූරදෘෂ්ටිකත්වය. දූරදෘෂ්ටිකත්වය. එතකොට අපි දන්නවා දුර පෙනීම කියන අර්ථය ඇතුලේ ළඟ නොපෙනීම කියන අර්ථය තියෙනවා. ළඟ නොපෙනීම. ළඟ නොපෙනීම. ඒතර සාමාන්‍යයෙන් අපි දන්නවා මේක අපි නැවත නැවත කිව්වා නිරෝගී ඇසකට විඩාවකින් තොරව දකින්න පුළුවන් ළඟම ලක්ෂය අවිදුර ලක්ෂය. ඒක සාමාන්‍යයෙන් අක්ෂි කාචේ ඉඳලා සෙන්ටිමීටර් 25ක් පමණ ඉස්සරහින් තියෙන්නේ. දැන් මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි සෙන්ටිමීටර් 25 කියන අවිදුර ලක්ෂය හරියට පේන්නේ නැහැ.
ඒතකොට සමහර විට මේගොල්ලෝගේ අවිදුර ලක්ෂ්‍ය සෙන්ටිමීටර් 35 වෙන්න ඇති 40 වෙන්න ඇති. පැහැදිලිද? අර ළඟ රේන්ජ් එකක් පේන්නේ නැහැ. මේකට හේතුව මොකක් කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? මේ බලන්නකෝ. අපි නිරෝගී ඇසක් සැලකුවොත් එහෙම නිරෝගී ඇසක් සැලකුවොත් එහෙම අවිදුර ලක්ෂයේ ඉඳලා එන ආලෝක කිරණ මොකද වෙන්න ඕනේ? දෘෂ්ටි විතානයේ මත නියපිත පරිදි නාභිගත වෙන්න ඕනේ. අවුලක් නැහැ. මේ මොකද්ද? නිරෝගී ඇසක්. ඊට පස්සේ අපි රෝගී තත්ත්වය මොකද්ද කියලා සැලකුවොත් මේ බලන්න. මේක තමයි රෝගී ඇස. මෙතනදි වෙන්නේ මෙන්න මේ අවිදුර ලක්ෂයේ ඉඳලා එන ආලෝක කිරණ දෘෂ්ටි විතානයට පිටුපසින් නාභිගත වීම. මෙන්න මේ වගේ. පැහැදිලිද? එතකොට මේක තමයි රෝගී ඇස. එතකොට පිළියමක් වශයෙන් මොකද කරන්න ඕනේ? පිළියමක් වශයෙන් මේගොල්ලෝ දැන් අපසාරී වැඩි නේද? දෘෂ්ටි විතානයේ මත නාභිගත වෙන්න. තව මේගොල්ලෝ නමලා දුන්නා නම්, ඒ කියන්නේ අபிසාරී කරලා දුන්නා නම් මොකද වෙන්නේ? දෘෂ්ටි විතානයේ මත නාභිගත වීම අපිට කරගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ආලෝක කිරණ තවදුරටත් නාභිගත කරන්න, එහෙම නැත්නම් අபிසාරී කරන්න මොනවද අපි යොදා ගන්න කාච? අபிසාරී කාච. ඒ කියන්නේ උත්තල කාච. දැන් අපි මෙන්න මේ වගේ උත්තල කාචයක් පැලඳුවොත් එහෙම මොකද වෙන්නේ? මෙන්න අවිදුර ලක්ෂයේ ඉඳන් ආලෝක කිරණ එනවා. මේගොල්ලෝ නමලා දෙනවා ටිකක් නමලා දෙනවා. ඊට පස්සේ નિયમિત පරිදි දෘෂ්ටි විතානයේ මත නාභිගත වීම සිද්ධ වෙනවා. දැන් අපි මේ කිරණ ආපස්සට දික් කරොත් එහෙම මෙන්න මේ වගේ පොයින්ට් එකක් අපිට හොයාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ අතාත්වික ප්‍රතිබිම්බයක් හැදෙනවයි කියන එකේ අදහස තමයි දැන් මෙයාට පේන ළඟම ලක්ෂයක් තියෙනවනේ මොකක් හරි සෙන්ටිමීටර් 25 නෙවෙයි තමයි ළඟම. එතකොට සෙන්ටිමීටර් 25 නොවන 40 හරි 45 හරි 35 හරි ළඟම පේන ලක්ෂයක් තියෙනවා. දැන් අපි සෙන්ටිමීටර් 25 එනම් නිරෝගී පුද්ගලයෙකුගේ අවිදුර ලක්ෂයේ වස්තුවක් ගෙනල්ලා තිබ්බහම මෙන්න මේ කාචය මගින් මොකද කරන්නේ? අපිට පේන ළඟම ලක්ෂයේ අන්නේ වස්තුවේ ප්‍රතිබිම්බයක් නිර්මාණය කිරීම සිද්ධ වෙනවා. පැහැදිලිද වැඩේ වෙන හැටි? ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒ ප්‍රතිබිම්බය තමයි අක්ෂිකාචයට වස්තුව වෙන්නේ. ඒතර අක්ෂිකාචය මගින් වර්ධනය වෙලා අවසාන ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානයේ මත නිර්මාණය වීම සිද්ධ වෙනවා. එහෙම තමයි මෙතන වෙන වැඩේ. ඒතර මතක තියාගන්න ඕන දේවල් තමයි දූර දෘෂ්ටිකත්වයේ කියන්නේ ළඟ හරියට පේන්නේ නැති එක. එතකොට ඒකට අපි පළඳින්නේ උත්තල කාච. කාචය මගින් කරන්නේ මොකද්ද? අවිදුර ලක්ෂයේ තියෙන වස්තුවේ ප්‍රතිබිම්බයක් අපිට පේන ළඟම ලක්ෂය හදලා දෙනවා. ඒකයි කරන්නේ. අපි ඒක මෙහෙම ලියමු. ඔයගොල්ලෝ රූප ටික අඳින්න කලින් මෙහෙම ලියන්න. පළවෙනි පොයින්ට් එක. මෙහිදී සිදුවනුයේ අවිදුර ලක්ෂයේ සිට පැමිණෙන ආලෝක කිරණ. නැත්නම් අවිදුර ලක්ෂයේ පවතින වස්තුවකින් එන ආලෝක කිරණ. කොහොම හරි. අවිදුර ලක්ෂයේ සිට පැමිණෙන ආලෝක කිරණ දෘෂ්ටි විතානයට පිටුපසින් නාභිගත වීමයි. එතකොට මේකට හේතුව විදිහට අපිට ලියන්න පුළුවන් සාමාන්‍ය තත්ත්වයන්ට වඩා අක්ෂිගෝලයේ කෙටිවීම කියන හේතුව. පැහැදිලිද? ඒකත් අපි ලියලා තියමු. සාමාන්‍ය තත්ත්වයට අක්ෂිගෝලයේ විශ්කම්භය අඩුවීම මෙයට හේතුවයි. සාමාන්‍ය තත්ත්වයට වඩා අක්ෂිගෝලයේ විශ්කම්භය අඩුවීම මෙයට හේතුවයි. එතකොට ඒකට පිළියම් වශයෙන් අපි ආලෝක කිරණ වැඩිපුර අභිසරණය කරලා දෙන්න ඕනේ. එනම් අභිසාරී කාච, උත්තල කාච පළදින්න ඕනේ. ඊළඟ පොයින්ට් එක ලියන්න. මෙහිදී පිළියම් වශයෙන් උත්තල කාච පැළඳීම සිදු කරයි. නැත්නම් අභිසාරී කාච පැළඳීම සිදු කරයි. මෙහිදී පිළියම් වශයෙන් උත්තල කාච එහෙම නැත්නම් අභිසාරී කාච පැළඳීම සිදු කරයි. එතකොට ඕනනම් අපිට මෙන්න මේ පොයින්ට් එක නම් කරන්න පුළුවන්.
මේක තමා රෝගී ඇසට පෙනෙන ළඟම ලක්ෂය. පැහැදිලිද? එතකොට වස්තුව කොහෙද තියෙන්නේ? වස්තුව තියෙන්නේ විෂද දෘෂ්ටිය අවමුදුරින්. මේ තමයි අභිදුර ලක්ෂය. අභිදුර ලක්ෂය. ඔගොල්ලෝ අභිදුර ලක්ෂයේ විෂද දෘෂ්ටිය අවමුදුරයි. පටල ගන්න එපා. අභිදුර ලක්ෂය කියලා කියන්නේ නිරෝගී ඇසකට පෙනෙන ළඟම ලක්ෂය. සාමාන්‍ය වශයෙන්. නිරෝගී ඇසක් කියන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් ඇසකට පෙනෙන ළඟම ලක්ෂය. නේද? නිරෝගී ඇසක් නම් ඒකේ අභිදුර ලක්ෂය අපි සෙන්ටිමීටර් 25ක් කියලා කියනවා. විෂද දෘෂ්ටි අවමුදුර කියලා කියන්නේ අක්ෂි කාචේ ඉඳලා අන්න ඒ අපි කියපු අභිදුර ලක්ෂයට තියෙන දුර කොච්චරද කියන එක. ඒක තමයි විෂද දෘෂ්ටි අවමුදුර. ඒ දෙක පටල ගන්න එපා. දැන් ඔයගොල්ලෝ මේ රූප තුන ඇඳගන්න නිරෝගී ඇසක් රෝගී තත්ත්වය තමයි මේක. දෘෂ්ටි විතානයේ පිටුපසින් ආලෝක කිරණ නාභිගත වීම. එතකොට වැඩිපුර නමල දුන්නා නම් අපිට දෘෂ්ටි විතානයේ මත ප්‍රතිබිම්බය ගන්න පුළුවන්. එහෙනම් අපි උත්තල කාච පළඳිනවා. උත්තල කාච පළඳිනවා. මේ ටික ඇඳගන්න. මේ තුනම. හරි අපි ඒකෙත් පොඩි ගැටලුවක් කතා කරමු. ඔයගොල්ලෝ ලියන්න ගැටලුව කියලා දාලා. දූර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන ඇස් ඇති පුද්ගලයෙකුට දූර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන ඇස් ඇති පුද්ගලයෙකුට සෙන්ටිමීටර් 75ට වඩා ළඟින් නැති වස්තු පැහැදිලි ලෙස නොපෙනේ. 75 සෙන්ටිමීටරට වඩා ළඟින් නැති වස්තු පැහැදිලි ලෙස නොපෙනේ. ඒ කියන්නේ දැන් මෙයාගේ අවිදුර ලක්ෂය සෙන්ටිමීටර් 75. කේස් නේද? ඉලුවේ පේන්නේ සෙන්ටිමීටර් 75ක් දුරින්. සෙන්ටිමීටර් 75ට වඩා ළඟින් නැති වස්තු පැහැදිලි ලෙස නොපෙනේ. ළඟින් නැති වස්තු පැහැදිලි ලෙස නොපෙනේ. ඔහුගේ විෂද දෘෂ්ටි අවමුදුර සෙන්ටිමීටර් 25 කර ගැනීම සඳහා කුමන කාච පැළඳිය යුතුද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිරෝගී තත්ත්වයට ගන්න මොන කාචයක් පළඳින්න ඕනද කියලා අපෙන් අහනවා. ඔහුගේ විෂද දෘෂ්ටි අවමුදුර සෙන්ටිමීටර් 25 කර ගැනීම සඳහා කුමන කාච පැළඳිය යුතුද? කරන්න බලන්න ඉක්මනට. ඉක්මනට කරන්න. මොකද කරන්න ඕනේ අපි? දැන් මෙයාට පේන ළඟම ලක්ෂය තමයි සෙන්ටිමීටර් 75. මේ බලන්න. අපි මේ தත්ත්වයේ රූපයකට ගත්තොත් එහෙම
මෙන්න මේ වගේ අපිට අඳින්න පුළුවන්. එතකොට අවසාන ප්‍රතිබිම්බය කොහෙද හැදෙන්න ඕනේ? මෙයාට පේන දුරම ලක්ෂයේ ළඟම ලක්ෂයේ. අවසාන ප්‍රතිබිම්බය V කියන එක හැදෙන්න ඕනේ සෙන්ටිමීටර 75කින්. එතකොට මෙයාගේ වස්තු දුර කොච්චරද? සෙන්ටිමීටර 25යි. U සමානයි සෙන්ටිමීටර 25යි. ඇයි වස්තුව තියන්නේ කණ්ණාඩිය දැම්මට පස්සේ සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ අවිදුර ලක්ෂයෙන් වගේ තමයි. එතකොට ඒකේ ප්‍රතිබිම්බය ගිහිල්ලා මෙයාට පේන ළඟම ලක්ෂය හදලා දෙනවා. කාටීසියානු ලකුණු සම්මුතියන මේ පැත්ත ධන මේ පැත්ත ඍණ. අපි කාචයට කාච සූත්‍රය දාමු. උත්තල කාචයට එළියෙන් පළඳපු එකයට V ඍණ එකයට U සමානයි එකයට F. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා දැන් ප්‍රතිබිම්බ දුර කියන එක නා සෙන්ටිමීටර 75යි. ධන 75යි. වස්තු දුර කියන එක නා සෙන්ටිමීටර 25යි. අපි බලමු F කීයද කියලා. එතකොට මෙතනදී මට ගන්න පුළුවන් 25 ඍණ 75 බෙදීම 25 වැඩි කිරීම 75 සමානයි එකයට F. එහෙනම් මම උඩයට මාරු කරනවා F සමානයි 25 වැඩි කිරීම 75 බෙදීම ඍණ 50. අවසාන වශයෙන් එනවා අපිට 75 බෙදීම 2 කියන්නේ ඍණ 37.5 සෙන්ටිමීටර. ඒ කියන්නේ නාභි දුර 37.5 සෙන්ටිමීටර වන උත්තල කාචයක් පැලඳිය යුතුයි. උත්තල කාචයක්. පැහැදිලිද? ඒ වගේ අපිට උත්තරේ හොයාගන්න පුළුවන්. ඒ ටික හදාගන්න. හරිද? එතකොට එතනින් අපේ මේ චැප්ටර් එක ඉවර වෙනවා. මේක පොඩි චැප්ටර් එකක්. අපි කතා කරේ මිනිස් ඇස සම්බන්ධව. ප්‍රධාන වශයෙන් ඒකෙදී අපි කතා කරේ මිනිස් ඇස සම්බන්ධව දෘෂ්ටි දෝෂ දෙකක් ගැන. අවිදුර දෘෂ්ටිකත්වය සහ දුර දෘෂ්ටිකත්වය. මම හිතන්නේ ඔයගොල්ලන්ට යම්කිසි අවබෝධයක් එන්න ඇති. අපි මේකේ ස්ටෑන්ඩඩ් ගණන් ගොඩාක් හදනවා පස්සේ වෙනම. මෙතන ප්‍රැක්ටිස් ප්‍රශ්න දුන්නේ ලේසි ඒවා. මොකද්ද මේ කරන්නේ කියන එක පුරුදු වෙන්න. මෙතනින් මේ චැප්ටර් එක ඉවරයි. අපේ ඊළඟ චැප්ටර් එක වෙන්නේ අන්තිම එක ප්‍රකාශ උපකරණ. චැප්ටර් නම්බර් 5. අපි එකෙන් හම්බෙමු.